අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ඔබ සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය, කරුණාව, දයාව ඇති වේවා කියා පළමුවම ප්‍රාර්ථනා කරගන්නෙමි. උසස් වූ මාසයක අපි සියලු දෙනා සිටින්නෙමු, එනම් රමදාන් මාසය. ඒ රමදාන් මාසය කියන්නේ අරාබි දින දර්ශනය අනුකූලව මාස 12ක්. කොහොමද අපි ලූනා කැලෙන්ඩර් එක අනුව පිළිවෙලට මාස 12ක් ජනවාරි පෙබරවාරි මාර්ච් කියලා බලන්නේද? මුස්ලිම්වරු මුහර්රම් සෆර් රබිඋල් අව්වල් කියලා ඔවුන් ළඟත් මාස 12ක් තිබෙනවා. ඒ අරාබි දින දර්ශනයට අනුකූලව 9 වෙනි මාසයේ තමයි අපි මේ උපවාස ශීලයේ නියැලෙන්නේ. උපවාස ශීලය තුලින් අපට නොයෙකුත් දේවල් උගන්වා දෙනවා. තවත් පුද්ගලයෙකුගේ හදගැස්ම ගැන, තවත් පුද්ගලයෙකුගේ යහපත ගැන, සහකම්පනය, මේ සියලු දෙයක් උගන්වා දෙනවා වගේ තවත් ආගමික පුද්ගලයෙකු සමග කොහොමද ආශ්‍රය කරන්න ඕනේ, ඔවුන්ට කොහොමද ගරු කරන්න ඕනේ, මෙවැනි පාඩම් රාශියක් අපට උගන්වා දෙනවා. අපි එකින් එක බලමු. නෝම්බි ඇල්ලීම තුළින් ඇත්තෙන්ම පළමුව අපි දන්නාසේ නෝම්බි අපෙන් බලාපොරොත්තු වෙන්නේ, උපවාස ශීල රැකීම අපෙන් බලාපොරොත්තු වෙන්නේ බියබැතිකම් ඇති පුද්ගලයෙකු. බියබැතිකම් ඇති පුද්ගලයෙකු තුළ තිබෙනා වූ යහ ගුණාංගයන් තමයි ඔහු කාටත් හිරිහැරයක් කරන්න යන්නේ. ඒ කියන්නේ තවත් පුද්ගලයෙකුව ඔහු යහපත් විදියට සලකනවා. ඔහුත් මිනිහෙක් කියා බලනවා. අද ලෝකයේ සිදුවෙනා වූ වැරදි අපි දකිනවානේ. තවත් පුද්ගලයෙකුව ඔහුත් මම වගේ මිනිහෙක් කියලා සලකන්නේ නැති එක තමයි උගාක් වැරදි වලට කාරණා. ඔහුට ගහන්න යන එක, ඔහුත් එක්ක සටනට යන එක, ඔහුගේ හිත රිදවන එක, මේ සියලු දෙයක්ම සිදු වෙන්නේ ඇයි? ඔහුව අපි මිනිහෙක් කියලා බලන්නේ නැති එකනේ. මා ළඟ මනුෂ්‍ය ගුණාංග තියෙනකොට මා ඔහුට ගරු කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි පිපාසයෙන් ඉන්නවා. අපි නොකා නොබී ඉන්නවා. බඩගින්නේ ඉන්නකොට, පිපාසයේ ඉන්නකොට ඒකිනුත් යම් කිසි දෙයක් අපහට උගන්වා දෙනවා. මේ ලෝකයේ හුඟක් තැන්වල නොකා නොබී ජීවත් වෙන අය ඉන්නවා. එක වේලක් කා ගන්න බැරි දුප්පත් අය ඉන්නවා. ඒ දුප්පතාගේ සහකම්පනය දැනගෙන ඔහුට උදව් උපකාර කරන්න අපහට උගන්වා දෙනවා. ඒක නිසානේ නෝම්බි අවසන් වෙනකොට ශව්වල් අනිත් මාසය උදා වෙන්න කලින්ම අපි ෆිත්‍රා කියලා ඒ රටේ තිබෙනා වූ ප්‍රධාන ධාන්‍යම ආහාර වලින් කිලෝග්‍රෑම් 2.5ක් වගේ ලබා දෙන්න ඕනේ. ලංකාවේ අපි හැමෝම හාල් දෙනවා. නෝම්බි අල්ලන්නා වූ සෑම පුද්ගලයෙක්ම ෆිත්‍රා කියන ඒ ලංකාවේ ජීවත් වෙන්නා වූ පුද්ගලයෙකු හාල් ලබා දෙන්න ඕනේ කිලෝග්‍රෑම් 2.5ක්. දුප්පත් එක්කෙනෙක්ට අවශ්‍ය කරන එක්කෙනෙක්ට ලබා දෙන්නේ ඔවුන් පවා හොඳට කෑම කාලා සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ අන්දමින් අවුරුදු දවසේ අවුරුද්ද හොඳට සමරන්න ඕනේ කියලා. මේ නෝම්බි ඇල්ලීම තුළින් ඒ සහකම්පනය පවා අපහට උගන්වා දෙනවා. ඒ වගේ නෝම්බි මාසයේ තමයි ඉස්ලාම් අධිරාජ්‍යයේ පළවෙනි සටන සිදු වෙන්නේ. එනම් මුස්ලිම්වරුන්ට මක්කමේ ජීවත් වෙන්න ඒ මක්කමේ ජීවත් වුණු අනිත් අය ඉඩ දුන්නේ නැහැ. නොයෙකුත් අපරාධ කරා. ඒගොල්ලන් දීපල ගත්තා. ඒගොල්ලන්ට හිරිහැර කරා. ජීවත් වෙන්න බැරිම තැන අල්ලාහ් අණ කරනවා මදීනාවට දේශාන්තරණය කිරීමට. මක්කාවේ ජීවත් වුණු මුස්ලිම්වරු මදීනාවට දේශාන්තරණය කරනවා. හිජරත් යනවා.
එහෙ ගිහිල්ලා මේ මක්කමේ ජීවත් වුණු සමහර ප්‍රධානීන් හිරිහැර කරන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. මෙහි මක්කාවේ මුස්ලිම්වරුන්ගේ දේපල කෝටි ගාණකට තිබුණා. ඒ සියල්ල අත්හැරලා තමයි ඔහු මදීනාවට ගියේ. ඒ කාලේ ක්‍රමවේදයක් තිබුණා ව්‍යාපාරය සඳහා කට්ටිය යනවා. එක එක ගම්වලට ගිහිල්ලා නොයෙකුත් ප්‍රදේශයන් වලට ගිහිල්ලා ව්‍යාපාර බඩු අරගෙන ඇවිල්ලා විකුණලා ඒකින් එන මුදලින් ඒගොල්ලන් බෙදා ගන්නවා ලාභය. මක්කාවේ ජීවත් වෙන්නා වූ අය ඒගොල්ලන් ළඟ තිබුණු මුදල් ඔක්කොම එකතු කරලා කියනවා මේකෙන් එන්නා වූ ලාභයක් මුස්ලිම් වරුන්ව නැති කරන්න අපි වෙන් කරන්න ඕනේ කියලා. මේක ආරංචි වෙනවා නබිතුමාට පවා. නබිතුමාණන් කියනවා අපේ දීපල වලින්ම මේගොල්ලන් අපිව විනාශ කරන්න එනවද? අපි සතු දීපල මේ. අපගේ කෝටි ගාණක් දීපල එහි අත්හැරලා අපි ඇවිල්ලා ඉන්නේ. ඒ දීපල ටික අපි ගන්න ඕනේ කියන චේතනාවෙන් නබිතුමාණන් ඒ අය ළඟ යනවා. ඒ අය ව්‍යාපාර කරලා මක්කමට යන මාර්ගයේ ඒගොල්ලන්ව අල්ලලා ඒ මුදල් ටික ගන්න නබිතුමාණන් යනවා. ඒකට අනුමැතිය තියෙනවා. ඇයි? ඒගොල්ලන් සතු මුදල්. අපගේ දේපල අරගෙන ඒගොල්ලන් දියුණු වෙන්න ගියේ. ඒ කියන්නේ මුස්ලිම් වරුන්ගේ දේපල අරගෙන. ඒ මුස්ලිම් වරුන්ට අපරාධ කරපු පාර්ශවය මක්කමට පණිවිඩයක් යවනවා මුස්ලිම් වරුන්ව නැති කරන්න මේක අගන අවස්ථාවක්. ඒක නිසා මක්කමේ ඉන්න අනිත් අයත් එන්න කියලා. කණ්ඩායමක් එනවා ඒකේ සෝල්ජර්ස්ලා ඒගොල්ලන්ගේ මුස්ලිම් නොවන අයගේ ඒ මුස්ලිම් වරුන්ව නැති කරන්න ඕන කියලා හිතපු අයගේ හමුදාවෙන් 1000ක් එනවා මුස්ලිම් වරුන්ව විනාශ කරන්න. මුස්ලිම් වරු ළඟ හිටියේ 313 දෙනෙක් විතරයි. ඇවිල්ලා ඒ සටන ආරම්භ වෙනවා. ඒක ලොකු කතාවක්. මේ කතාව තුළින් මම කියන්න ආවේ ඒක සිදු වෙන්නේ මේ නෝම්බි උපවාසශීල රැකින්න වූ මාසයේ තමයි. ඒ මාසයේ නබිතුමාණන් කියනවා සටනට ආපු අයත් එක්ක විතරයි සටන් කරන්න පුළුවන්. වෙන කාවත් මරන්න ඔයගලන්ට අනුමැතිය නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන්ව මරන්නට අනුමැතියම නැහැ කියන. කාන්තාවන්ව මරන්න බෑ. වයෝ වෘද්ධිකයන්ව මරන්න බෑ. ගස්කොළන් කපන්න බෑ. මිනිස්සුන්ට ප්‍රයෝජනය ලබා දෙන්නා වූ කිසිම දෙයකට හානි කරන්න බෑ කියලා නබිතුමාණන් අණ කරනවා. අද ලෝකේ අපි දකිනවානේ කුඩා ළමුන්ව මරාගෙන ඉන්නවා සටන් කියන නම් වලින්. කොයිතරම් ළමයි අද මිය යනවාද? අපිට ලෝකේ ප්‍රවෘත්ති ගැන දන්නවා. මම විශේෂයෙන්ම නම් කියන්න කැමති නැහැ. අපිට දන්නවා මුස්ලිම් ලෝකේ මුස්ලිම් වරුන්ට කොයිතරම් අපරාධ සිදු වෙනවාද කියලා. තාමත් ඒ මිනිස්සු දුකෙන් ජීවත් වෙනවා. නෝම්බි ඇල්ලීම තුළින් එවැනි අපරාධ සිදු කරන එක තහනම් කරලා තියෙනවා. ඒ මුස්ලිම් වරු ගිහිල්ලා අනිත් අයගේ කුඩා දරුවන් මැරුවයි කියලා ආරංචියක් අද වෙනතුරු ඔබට දන්නවාද? ඇයි ඒගොල්ලෝ මරන්නේ නැත්තේ? ඉස්ලාම් ආගමේ ඒක තහනම්. ඒකට අනුමැතිය නැහැ. ඒක අවුරුදු 1444කට කලින් නබිතුමාණන් උගන්වා දීපු දෙයක්. සහජීවනය. අපිත් එක්ක ප්‍රශ්න කරන්න එන අයත් එක්ක තමයි අපි ප්‍රශ්න කරන්න යන්න ඕනේ ඒත් හොඳ ආකාරයෙන්. කවුරු හරි මාව මරන්න එනවනම් ඒක ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න පුළුවන්. නිකරුණේ ගිහිල්ලා සටන් කරන්න කියලා නැහැ. ඉස්ලාම් ආගමේ එතරම් උසස් වූ දේවල් උගන්වා දෙනවා. සහජීවනය සම්පූර්ණයෙන්ම උගන්වා දෙනවා. කට්ටියට උදව් උපකාර කරනකොට කුල ભેද, ಜಾති ભેද, වර්ණ ભેද බලන්න ඉස්ලාම් ආගම උගන්වා දීලා නැහැ. අපි සලාතේ ඉටු කරන්න පල්ලියට යනවා. ඒක හා සමානව අපි ඉඳ ගන්න ඕනේ. පල්ලියට එක්කෙනෙක් එනවා අන්තිමට. ඒක රටේ ප්‍රධාන නායකයා වුණත් කමක් නැහැ. එයා අන්තිමට තමයි ඉඳ ගන්න ඕනේ. එයා මුලින්ම එන්න ඕනේ, මුලින් ඉඳ ගන්න ඕනේ නම්. උදාහරණයක් වශයෙන් පල්ලියක දේශනාවක් සිදු වෙන්න යනවා.
නැත්තම් සලාතේ ඉෂ්ට සිද්ධ නැමදුම් ඉෂ්ට සිද්ධ කරන්න යනවා. රටේම දුප්පතා තමයි මුලින්ම ඇවිල්ලා ඉන්නේ. එයාට තමයි මුල් තැන. රටේ ප්‍රධානියා, රටේ නායකයා එනවා අන්තිමට. එයාට අන්තිම තැන තමයි. ඉස්ලාම් ආගම මේ ಜಾති ભેද, කුල ભેද, වර්ණ ભેද කිසිමක් උගන්වන්නේ නැහැ. ඉස්ලාම් ආගම කියන්නේ අල්ලාහ්ගේ ඉස්සරහා හැමෝම එක හා සමානයි කියලා. මේ නෝම්බිය තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ උසස් වූ ගුණාංගයන් අපි සතුව එන්න ඕනේ කියලා තමයි. ඒකෙන් තමයි සහකම්පනය උගන්වා දෙන්නේ. තවත් පුද්ගලයෙකුට ගරු කරන්න උගන්වා දෙන්නේ. තවත් පුද්ගලයෙකුගේ හැඟීම් ගැන උගන්වා දෙන්නේ. මේ සියල්ල අපහට උගන්වා දෙන්නේ අපි මිනිස්සෙක් වෙන්න තමයි. තවත් පුද්ගලයෙකු ගැන දැනගන්න, තවත් ආගමකට ගරු කරන්න මේ සෑම දෙයක්ම උගන්වා දෙනවා. කොයිතරම් දුරට නම් අල්ලාහ් කුර්ආනයේ කියනවා තවත් ආගමික සහෝදරයෙකුගේ දෙවිවරුන්ට ඔබ බණින්න පවා යන්න එපා කියලා. ඔහුගේ ආගම ඔහු සතුයි, අපගේ ආගම අපි සතුයි කියලා අල්ලාහ් කුර්ආනයේ උගන්වා දෙනවා. ඒ තරම් දුරට ආගමික සහජීවනය රැක ගන්න කියලා, අන් අයට ගරු කරන්න කියලා ඉස්ලාම් ආගම උගන්වා දෙනවා. මුස්ලිම් නොවන සහෝදරයෙකුට වුණත්, මුස්ලිම් සහෝදරයෙකුට වුණත් වචනයක් දුන්නොත් ඒ වචනය රකින්න ඕනේ කියලා උගන්වා දෙනවා. මෙවැනි උසස් වූ ඉගැන්වීම් ඉගෙන ගන්න තමයි අපහට මේ උපවාස ශීලය අනිවාර්ය කර තිබෙන්නේ. මේක මුස්ලිම්වරයෙකුට විතරක් නෙමෙයි. සෑම පුද්ගලයා සතුව තිබිය යුතු ගුණාංග. මිනිසෙක් වෙන්න ඕනේ ඉස්ලාම් ආගම තුල විතරක් නෙමෙයි. මිනිසෙක් තව පුද්ගලයෙකුගේ හිත රිදවන්න නැතුව ඉන්න ඕනේ මුස්ලිම්වරයෙක් විතරක් නෙමෙයි. තවත් පුද්ගලයෙකුගේ දේපල හොරකම් කරන්න නැතුව ඉන්න එක, තවත් පුද්ගලයෙකුගේ ණයක් ගත්තොත් ඒක නොදී ඉන්න එක. මේක සෑම පුද්ගලයෙකුටම සතු දේවල්. අපි තවත් පුද්ගලයෙකුගේ භාණ්ඩයක් ගත්තොත් ඒ පුද්ගලයාට ලබා දෙන්න ඕනේ. මෙවැනි යහපත් ගුණාංග පැමිණෙන්න තමයි මේ උපවාස ශීල රැකීම අපට අනිවාර්ය කර තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාම යහපත් මිනිසයන් වෙන්න ඕනේ කියලා, තවත් ආගම ගරු කරන්න කියලා, ඒගොල්ලන්ගේ ආගමේ කියලා තිබෙනා වූ දේවල් වලට ගරු කරන්න කියලා. එක ආගමක තිබෙනා වූ දෙයක් අපේ ඔළුවට වැදුනේ නැහැ කියලා ඒක වැරදි කියලා කියන්න බෑනේ. ඒක ඔවුන්ට සතු දෙයක්. ඔවුන් ඒක තරයේ විශ්වාස කරන්නා වූ දෙයක්. අපි ඒකට ගරු කරන්න ඕනේ. ඒ ගැන ඔවුන්ගෙන් විමසන්න ඕනේ. ඇයි ඕගොල්ලන් මෙහෙම කරන්නේ කියලා, මේකේ පිටිපස මොනවද තියෙන්නේ කියලා. ඔවුන්ගෙන් දැනගෙන තමයි අපි කතා කරන්න යන්න ඕනේ. අපේ ඔළුවට වැදුන පළියට අපි කතා කරන්න හොඳ නැහැ. ඒක නිසා අපි සෑම ආගමක්ම ගරු කරලා, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ඔවුන්ගේ සංස්කෘති වලට ගරු කරලා ඔවුන්ට කිරීමේ අයිතිය ලබා දිය යුතු කියලා ඉල්ලමින් ඒ මනුෂ්‍ය ගුණාංග ඇති කරගන්න ඕනේ කියලා ඉල්ලමින් මාගේ වචන ස්වල්පය අවසන් කරගන්න. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්.